මැද පෙරදිග යුද්ධ භූමියට එන කවුද මේ බොක්සර්? ලෝකයේ මේ වෙනකොට තියෙන දැවැන්තම නෞකාවක් මේ වෙනකොට මැද පෙරදිග හෝමුස් කලාපයට ගමන් කරමින් තියෙනවා. ඒ තමයි USS බොක්සර්. USS බොක්සර් WASP amphibious assault ship ගණයට අයත් නාවික යාත්‍රාවක් වන මේ නෞකාව 1995 සිට ඇමරිකානු නාවික හමුදාවේ සේවය කරනවා. මේ නැව තුළ නාවික සෙබළුන් 1900ක් පමණ සේවය කරන අතර ඒ වගේම තමයි F-35B MV-22B සහ හෙලිකොප්ටර් යාන අතර අරගෙන යන්න පුළුවන් මෙම නෞකාව සතුරාට නම ඇහෙනකොටම බීතියට පත් කරන්න පුළුවන් නෞකාව තමයි USS බොක්සර් කියන්නේ. ඉරානයේ මීට පෙර 2019 දී හෝමුස් මුහුදු සීමාවේ ගමන් කරමින් සිටිය USS බොක්සර් නෞකාව වලින් ඩ්‍රෝන යානයක් තාජනාත්මක අයුරින් ගමන් කරනු ලැබුවා. US Marine බටින් ඩ්‍රෝන යානය රේඩියෝ ඉන්ටර්ෆෙරන්ස් මගින් බිම හෙළුවා. දැන් 2026 මාර්තු ආරම්භ කරපු ඔපරේෂන් එපික් ෆියුරි ඉරානයේ ආධ්‍යාත්මික නායක කමේනි සහ ඉහළ නායකයින් සියල්ල ඝාතනය කරමින් ආරම්භ කළ මෙම යුද්ධයේ තුන්වෙනි සතිය ගත වෙනකොටම ඇමරිකාවේ පෙන්ටගනය විසින් USS මැරින් සෙබළුන් 2500ක් සමග මධ්‍යධරණී මුහුදට කැඳවලා තියෙනවා. USS බොක්සර්ගේ ගමනාන්තය ඉරානයේ ඔයිල් හබ් එක වෙන කාග්දූපතද ලෝකයේ ඉන්ධන ප්‍රවාහනයෙන් 120ක් භාවිතා කරන හෝමුස් සමුද්‍ර සංධිය අවහිර කරනු ලබන ඕනෑම ක්‍රියාවකට ඇමරිකාවේ පිළිතුර USS බොක්සර්ද. ඔයා මොකද හිතන්නේ මේ ගැන? ෆලෝ කරලා පහලින් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා.